Hello ළමයි, welcome back to my YouTube channel. කොහොමද ඔයගොල්ලන්ට? ඔන්න ගොඩක් අය ඉල්ලපු විදිහට මම අලුතෙන් vlog එකක් අරගෙන ආවා. මේ vlog එකේ තියෙන්නේ මගේ යුනිවර්සිටි හොස්ටල් එක ඇතුලේ ගත වෙන අන්තිම දවස් ටික. ඉතින් මම ඔය ඇවිල්ලා ඉන්නේ තනියම අලුතෙන් හොස්ටල් එකට බඩු ගන්න. අපි වෙන හොස්ටල් එකකට මාරු වෙන්න ඉන්නේ. ඉතින් එතන උයා ගන්න පුළුවන්. ඒ හින්දා මං ආවා උයන බඩු වගේක් ගන්න. ඔය විදිහට තමයි ඉතින් අපි දෙන්න මමයි මගේ රූම්මේටුයි අන්තිම වතාවට එකම වීල් එකකින් අපේ හොස්ටල් එකට යන අන්තිම දවස ඔය. ඉතින් මාරම අමුතු ෆීලින් එකක් තිබ්බේදා අයත් අපි දෙන්න මේ විදිහට එන්නේ නැහනේ කියලා. ගියපු ගමන් ඉතින් උදේම ලෙක්චර්ස් ගිහිල්ලා ওই විදිහට හවස් වෙනකම්ම ලෙක්චර්ස් තිබ්බා අපිට. ඊට පස්සේ අපේ තව යාළුවෙක් හිටියා. අපි 5 දෙනෙක් මුලින් හිටියා. දැන් හොස්ටල් එකේ ඉතුරු උනේ 3 දෙනයි. ඉතින් මේ ඉන්නේ යා මමයි මගේ රූම්මේටුයි දුල්මී තමයි ඉතුරු උනේ. ඉතින් දුල්මී මුලින්ම සඳුදා එයා හොස්ටල් එකෙන් අයින් වුණා. එක්කෙනෙක් ඉතින් ওই විදිහට යනකොට දෙන්නෙක් ඉතුරු වුණා. අපි දෙන්න බලාගෙන හිටියා යන විදිහ. අපි දෙන්නටත් තව දවස් 2-3කින් මේ විදිහට යන්න වෙනව නේද කියලා මතක් කර අපි දෙන්න බලාගෙන හිටියා යනකම්. ඒ දුකටත් එක්ක අපි දෙන්න ඉස්සරහා ටිකක් ඉඳගෙන ඉමු කියලා කතා වුණා. මොකද ආයෙත් කවදාවත් අපිට හවස් වෙනකම් මෙතන ඉන්න බෑ. මොකද අපි රෑ වෙන්න කලින් එළී හොස්ටල් වලට යන්න ඕනි ගෑනු ළමයි හින්දා. ඉතින් මේ ඉන්නේ මමයි යුමන්දි. අපි දෙන්න එක වසරේ ඉඳන් යාළුවෝ. ගොඩක් අය දන්නවා. මගේ යාළුවෝ vlogs බලන ගොඩක් අය දන්නවා. ඉතින් ඔය ඉන්නේ මුලින්ම හොස්ටල් එකෙන් අයින් වෙච්ච දෙන්න. අපි ඒ දෙන්නත් එක්ක දුල්මි හොස්ටල් එකෙන් ගියපු එක ඊළඟට අපිට යන්න තියෙන විදිහවල් අපි දෙන්නත් යන්නේ වෙනම තැන් දෙකකට. ඒ දේවල් හවස ඉඳන් රෑ වෙනකම්ම කතා කර හිටියා උතනට වෙලා. ඉතින් ඒ විදිහට ඒ දවසත් ගත වුණා. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේ මමයි මගේ ලෙක්චර්ස් යන්න ඉන්න හොස්ටල් එකේ ඉන්න යාළුවයි උදේම ආවා කෑම කන්න. මේ වෙද්දිත් අපි දෙන ලෙක්චර්ස් වලට පරක්කුයි. ඒ කන්න නැතුව ගියොත් මුකුත් ඔලුවට යන්නේ නැහනේ. ඒ හින්දා හැම දෙයකටම කලින් කාලා ඉන්න අපි දෙන්න ගියා හොස්ටල් කැන්ටින් එකට. අපි දෙන්නත් මේ හොස්ටල් එකේ ඇතුලේ ඉඳන් මෙච්චර පරක්කු වෙලා වුණත් කිසිම බයක් සකක් නැතුව එකම වෙලාවට හොස්ටල් කැන්ටින් එකට ඇවිල්ලා කෑම කාලා හොස්ටල් එකෙන් ගිහිල්ලා කෙලින්ම ෆැකල්ටි එකට යන අන්තිම දවස පළවෙනි දවස නෙමෙයි අන්තිම දවස. ඉතින් ඒකත් හිතේ කොනක තියාගෙන අපි දෙන්න කෑම කෑවා කියව කොච්චර පරක් වුණත් මොකද බය නැහැ. හොස්ටල් එකෙන් එළියට බහපු ගමන් ෆැකල්ටි එක ඒ නිදහස උපරිමයෙන් භුක්ති විඳින ගමන් අපි දෙන්න කෑම කෑවා. ඊට පස්සේ ඉතින් ඔන්න අපි දෙන්න යනවා ලෙක්චර්ස්. එදා දවසෙත් ලෙක්චර්ස් තිබ්බා අපිට. දවල් 12 වෙනකන් රිවිෂන් එකක් තිබ්බේ. ඒක ඉවර වුණ ගමන්ම වගේ මම ගියේ මම කැම්පස් එකේ යන්න ආසම තැනකට. ඒ තමයි NSBM shop එක. එතනට මම ගියේ විශේෂ හේතුවකට. මගේ රූම්මේට් එක්ක මම ගෙවන අන්තිම දවස තමයි එදා. ඒ කියන්නේ අපි දෙන්නත් එක්ක කාමරේ ඉන්න අන්තිම දවසේ එදා. ඒ හින්දා මම එයාට gift එකක් ගන්න ගියේ. මං ඊට කලින් එයාට තව චූටි gift එකක් දුන්නා. එයාට නැතුවම බැරි දෙයක්. මට හිතුණා ඒක විතරක් දීලා මදි. තව මොනවා හරි දෙන්න ඕනි කියලා. ඉතින් පේනවනේ මං ඔතනට යන්න මෙච්චර ආසයි කියලා. එතන ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මං එහෙමම දවල්ට කෑම ගන්න ආවා. මොකද ආයෙත් එළියට එන්නේ නැති වෙයි ගොඩක් දුරට රැටවත්. ඒ හින්දා මම කෑමත් අරගෙන රූම් එකට ආවා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න අන්තිම වතාවට අපි එකතු වෙලා පැක් කරන බෑග්ස් පැක් කරා. සූට් කේස් වලට ඔක්කොම රෙදි පුරවලා ඒවා පැක් කරලා වෙනම තිබ්බා. ඊට පස්සේ රූම් එකේ හැම තැනම වගේ තියෙන අපි දෙන්නගේ බඩු සරින් සරේ කියවනවා. ඊට පස්සේ ආයෙත් බඩු පැක් කරනවා. ආයෙත් කියවනවා. ආයෙත් බඩු පැක් කරනවා. ඔය විදිහට වෙලාවකට යන්නෙනවා. ඉතින් හය දුකයි. අපි දෙන්න චූටි ළමයි කියන්නේ 11 වසර ඕලෙවල් ලියලා මේ රූම් එකට ආවේ. දැන් අපි දෙන්න ඉන්නේ ෆවුන්ඩේෂන් එකත් ඉවර කරලා ෆස්ට් එකත් ඉවර කරන අදියරේ. තව මාස 2-3කින් අපි දෙන්න සෙකන්ඩ් ඉයර් වල ඉන්නේ. ඉතින්
අපි දෙන්නව අලුත් පරිසරයකට හුරු කරපු, අපි දෙන්නව ආදරෙන් බලාගත්තු අපේ කාමරේ. අපි දෙන්න මුලින්ම ආපු ගමන් සමහර දේවල් අපි එක්කෙනෙක්ට පුළුවන් දේවල් තව කෙනෙක්ට බෑ. ඉතින් එතකොට එයාගෙන් අහගෙන අනිත් එක්කෙනා කරනවා. ඒ වගේ හැම මතකයක්ම ඔළුවේ තියාගෙන අපි සමහර ඔය ලස්සනට එක දේවල් කාමරේ ලස්සන කරන්න ගෙන අපු දේවල් ඒවා තියෙනකොට අපි දෙන්න කතා කරපු දේවල් ඒවා ගේනකොට අපි දෙන්න හීනමවපු ලස්සන කාමරයක් අපි අන්තිමට හදාගත්ත අවුරුද්දක් වගේ ඇතුළත මාරම ලස්සන කාමරයක්. ඒ ඔක්කොම ඉතින් ඔළුවේ තියාගෙන එතකොට මේ කාමරය ඇතුලේ ගොඩාක් දේවල් වෙලා තියෙනවා, ප්‍රශ්න විසඳලා තියෙනවා, ලෙඩ වෙච්ච ළමයි ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ හැම අතින්ම ගත්තොත් මොකක් හරි පාඩමක් එකතු වෙන දෙයක් මේ කාමරේ හැමෝටම වෙලා තියෙනවා. මොකද අපි දෙන්නෙක් විතරක් නෙමෙයි මේ කාමරේ ඇත්තටම හිටියේ. හෙලෝ ළමයි. ඉතින් good morning. අද අලුත් දවසක්. අදදේව මගේ රූපෙට යනවා හොස්ටල් එකෙන්. හෙට මම යනවා හොස්ටල් එකෙන්. ඉතින් මාර දුකයි. අපි දැන් එක වසර ඉඳන් යාළුවෝ, 6 වසර ඉඳන් ගොඩක් හොඳ යාළුවෝ. කැම්පස් එකටත් එකටම ආවා. දැන් අපි දෙන්න පාර්ට්ස් දෙකක්, එයා ඉන්ජිනියරින් මම බිස්නස්. කොහොමහරි අපේ හොස්ටල් කාලේ ඉවරයි. දැන් අවුරුදු 2යි අපිට හම්බෙන්නේ. මම කියන්නේ අපි ෆවුන්ඩේෂන් අපේ හින්දා පළවෙනි අවුරුද්ද හම්බෙනවා ෆවුන්ඩේෂන් එකට, දෙවෙනි අවුරුද්ද ෆස්ට් ඉයර් එකට හම්බෙනවා. ඊට පස්සේ අපි එළිය තැනක් හොයාගන්න ඕනි. අපි දෙන්නට හම්බුනේ තැන් දෙකක්. ඒ ඉතින් අවුරුදු ගානක එකට හිටපු මතකත් එක්ක අපි දෙන්න දැන් අයින් වෙන්න යන්නේ දෙන්නගෙම. අයින් වෙනවා නෙමෙයි, ඈත් වෙනවා. මං විතරයි අද කාමරේ ඉතුරු වෙන්නේ. අපි හිටියා 5 දෙනෙක්. 5 දෙනා දැන් 5 තැනක ඉන්නේ කැම්පස් එකේ. දෙන්නෙක් රට ගියා. එක්කෙනෙක් මේ වීඩියෝ එකේ මුලින් දැම්මේ එයා ඊට පස්සේ ගියා. දැන් අද යුමන්දි යනවා. අන්තිමට 5 වෙනියා විදිහට හෙට මම යනවා. 5 දෙනාම වගේ හිටපු කාමරයක් අපේ කාමරේ. හැමෝම අඬන්නේ අපේ කාමරේ දාලා යන්න බැරුව. අනේ මන් ඉතින් හැමදාම දැන් ඉන්න බලාගෙන ආපු තැන නෙමෙයිනේ නේද? අපි ඉතින් හැමදාම මෙතන නවතින්න ආවේ නෑනේ. කවදා හරි යන්න වෙනවා. කවුරු හරි ඊළඟට 2004 රූම් එකට එන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අන්න අපි දෙන්න තමයි මේ රූම් එකේ ඊට කලින් හිටියේ. ඉතින් ඊට පස්සේ යුමන්දි අපි දෙන්න හදපු මෙමරි ග්‍රිඩ් එකේ ෆොටෝස් දෙකක් ගත්තා. ඔය අපි දෙන්න චූටි කාලේ ගියපු පාටි එකක ෆොටෝස් වගේක්. එකෙන් දෙකක් එයා ගත්තා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලන් ගෙදරින් ඇවිල්ලා තිබුණා යාව එක්කන් යන අලුත් බෝඩිමට. ඉතින් අපි දෙන්න හොස්ටල් එකට එන්න පොලිමේ ඉන්න පළවෙනි දවසෙත් මේ විදිහටම අත් දෙක අල්ලගෙන හිටියා. අපි දෙන්නට එක රූම් එකක් හම්බෙයිද? මොකද අඳුරන්නේ නැති මිනිස්සු ගොඩාක් ඉන්න තැනක අපි දෙන්න මේ එන්නේ. ඒ වගේම බයෙන් අද අපි දෙන්න අන්තිම වතාවටත් හොස්ටල් එක ගාව ওই විදිහට හිටියා. ඊට පස්සේ ඉතින් යුමන්දි හොස්ටල් එකෙන් අයින් වෙන එක එයාගේ නම එතරින් කැපුවා. හෙට මගේ දවස කියලා මම දන්නවා. ඉතින් යුමන්දි ඔහොම යනකන් ගොඩාක් දුකෙන් මම බලන් හිටියා. කරන්න දෙයක් නැහැ. ඉතින් හැමදේටම පුරුදු වෙන්න වෙනවා. ඉතින් යුමන්දි ගියාට පස්සේ මගේ තව ලාචු දෙකක් විතර අස් කරන්න තිබ්බා. මම ඒක අස් කරනකොට තමයි මේ නෝට් එක දැක්කේ. මේක ගිය අවුරුද්දේ නොවැම්බර් වල 11 වෙනිදා මම නැගිටිනකොට මගේ අල්මාරියේ යා මේ නෝට් එක ගහලා තිබ්බේ. ඉතින් මොනා කරන්නද? ඉතින් ඒ හැම මතකයක් එක්කම අපෝ මම මුලින් ඉඳන් රූම් එක ක්ලීන් කරා. මොකද අපෙන් පස්සේ මේ රූම් එකට එන කට්ටියට අපි ලස්සනට රූම් එක දීලා යන්න ඕනි. අපි දෙන්නට රූම් එක හම්බෙනකොටත් අපේ රූම් එක ලස්සනට තිබ්බා. ඒ විදිහටම ඉතින් අපිට හම්බෙච්ච විදිහම රූම් එකක්. අපෙන් පස්සේ 2004 රූම් එකට එන ඔයාලට කවුරු හරි හැම කෙනෙක් හිටියොත්
එයාලට දෙන්න ලස්සනට රූම් එක ක්ලීන් කරලා යන්න ඕනි හින්දා මං ඉතින් රූම් එක ක්ලීන් කරා. ඊට පස්සේ මං වොෂ් එකක් දාගෙන බඩු පැක් කරපු ටික දිහා මං බලාගෙන හිටියා. මෙච්චර බඩු ගොඩක් මේ කාමරේ කොහෙද තිබ්බේ කියලා මං කල්පනා කරේ. ඊට පස්සේ ඉතින් මට දවල්ට කන්න ඕනේ නැහැ. දැන් ඔය එතනට යනකොට මං හිතන්නේ වෙලාව 5ට විතර ඇති. කෑම අරන් එන ගමන් මම කැන්ටින් එක පහලට අපේ රූම් එක පේන විදිහ බලාගෙන හිටියා. මොකද මම කැම්පස් එකේ ඉන්නකන් ඒ වීව් එක මම දකිනවා එළියෙන්. ඊට පස්සේ මං කෑම කෑවා. හෙලෝ ළමයි. good morning. ඉතින් අද සිකුරාදා. ඒ කියන්නේ මම අද හොස්ටල් එකකින් යනවා. ඔයගොල්ලෝ දැන් එක හලුමේ පායලා ඇති මම හොස්ටල් එකකින් යනවා කියන එක. ඉතින් ඒක තමයි අද vlog එක. වෙනත් මම කල් වඳන් ඉන්නේ. අද අපේ ප්‍රසන්ටේෂන් ඉතින් හින්දා අපි ෆෝම් එක අඳින්න ඕනි. අපේ ගෲප් එක සිලෙක්ට් කරන් තියෙන්නේ ෆුල් බ්ලැක් අඳින්න. ඉතින් ඒකයි මම කල් වඳින්නේ. මේ ප්‍රසන්ටේෂන් වලටයි එතකොට ලෙක්චර්ස් යන්නයි එහෙම නැත්නම් අවුට්ටක් යන්නයි හැම දෙයකටම මේ මිරේක ඉස්සරහා ඉඳන් ලෑස්ති වෙන අන්තිම දවස අද. ක්ලිප් බම් එක ඉතින් එච්චරයි මම අද ගොඩක් ලොකුට ලෑස්ති වෙන්නේ නැහැ. මොකද අද බඩුව දින්න තියෙන හින්දා. ඉතින් ඊට පස්සේ මම ගියා අන්තිම වතාවට ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න. ඒ මොකට මතකද උඹේ මගේ පළවෙනි සෙල්ෆි එක මෙතන ගැහුවේ. ඊ වැටෙනවා උතර පළවෙනි ෆොටෝ එක තියෙන්නේ. ඒකත් පොඩි තියෙන එකක් එකක් පොඩි. කම්පියුටර් එකේ මොකක් හරි එකක් තියෙනවා. අපිට කම්පියුටර් එකේ වර්ක්ෂොප් එකක් තිබ්බා. එදා තමයි මුලින්ම හම්බෙලා මුලින්ම සෙල්ෆි එක. අන්නරු බෝම්බේ පුපුරන්න ළඟ. අපේ ප්‍රසන්ටේෂන් එක ඉවර වුණාට පස්සේ අපි ආවා කෑම කන්න. මොකද ගොඩක් අය උදේට කාලා නෙමෙයි ප්‍රසන්ටේෂන් එන්නේ. ඊට පස්සේ ලෙක්චර්ස් ඉවර වෙලා ඔන්න ඔය විදිහට මං කාමරේට ආවා. ඔකේ තිබ්බ ඔක්කොම බඩු ටික වගේ මම පැක් කරා කායකට දාන්න. ඉතින් ඉතින් අන්තිම වතාවට දොරත් වහලා රූම් එක දිහා බලන්න පුළුවන් හැම විදිහෙම බලන් හිටියා. ඉතින් ඊට පස්සේ මගේ කී කාඩ් එකයි මගේ කී එකයි සිකියුරිටි කට්ටියට දෙන්න ඕනි. ඒගොල්ලෝ ඒක ඊට පස්සේ බාර අරගෙන මගේ නම අන්තිමට කපනවා. මම අන්තිමටම අයින් වෙන ටයිම් එකත් සංකලාට පස්සේ ඊට පස්සේ ඉතින් මම අලුත් තැනට මගේ බඩු ටික ගිහින් දාන්න ගියා. අලුත් හොස්ටල් එකේ අලුත් vlog එක මම ඊළඟට ගේන්නම්. ඉතින් ඊට පස්සේ අපි කෑම එහෙම කාලා ගෙදර එන්න ආවා. මේ තියෙන්නේ රත්නපුර සුමන සමන් දේවාලය ගාව. මේ තියෙන්නේ ටික සරසලා තිබ්බ විදිහ වෙසක් එකට. ඊට පස්සේ අපි ගියා කීල්ස් එකට. ඊට පස්සේ ඉතින් ගෙදර ආවා. එහෙනම් ඉතින් අදට vlog එක මෙච්චරයි. අලුත් vlog එකකින් මං ඉක්මනටම ආයෙත් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.